ආදරය වෙනුවෙන් තනපු ලංකාවේ විශාලතම මාලිගාව බලන්න යමුද. මේ මාලිගාවට එන හරිම ලොකේෂන් එක කිව්වොත් ඔයාලා කළුතර ඔල්ලෝසු කණුවෙන් වමට දාන්න ඕනේ. ඒ කියන්නේ පලාතොට පාර. පලාතොට පාරෙත් කෙලීම ආවට පස්සේ ඔයාලට හම්බ වෙනවා පලාතොට හන්දිය. එතනිනුත් ඔයාලා යන්න ඕනේ වමට. එතනින් මීටර 800ක් විතර ගියාට පස්සේ ඔයාලට රිච්මන්ඩ් කාසල් එකේ යෝධ ගේට්ටුව බලා ගන්න පුළුවන්. අද අපි බලන්න යන මාලිගාව තියෙන වත්ත අක්කර 42යි. ඒ කියන්නේ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ස්ටේඩියම් එක වගේ 4 ගුණයක වත්තක්. මේ විශාල ගේට්ටුව ගාවින් නම් මාලිගාවට මීටර 800ක් විතර තියෙනවා. මේ පාර දෙපැත්ත නම් මාරම ලස්සනයි. වැඩි හරියක් මුළු වත්තෙම තියෙන්නේ පොල්. බයික් එකේ යනකොටත් මාර සිසිලසක් තමයි දැනෙන්නේ. මොකද කළුගඟත් එහා පැත්තෙන් තියෙනවනේ. මෙන්න තියෙනවා ආදරය වෙනුවෙන් තනපු ලංකාවේ ටච් මහල. එහෙමත් නැත්තම් රිච්මන්ඩ් කාසල් එක. ඔයාලා විශ්වාස කරනවද මේ මාලිගාවේ කාමර 16ක්, දොරවල් 99ක්, ජනෙල් 34ක්. මේ මාලිගාව ඇස් දෙකෙන් දකින ඕනෑම කෙනෙක් පුදුමයට පත්වෙනවා. තමන් ආදරය කරපු ගෑනු ළමයා වෙනුවෙන්ම මිනිහෙට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද? 1900 ගණන්වල කටුමැටි බිත්ති තිබුණු ලංකාවේ මේ වගේ ගයක් දැකපු ඒ කාලේ මිනිස්සුන්ට අදහගන්නවත් බැරි වෙන්නේ නැති. මේ මුදලිතුමා තමන්ගේ බිරිඳ වෙනුවෙන්, තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් මෙච්චර ලොකු මාලිගාවක් හැදුවත් තමන්ට ධනය කොච්චරක් තිබුණත් ඔහුගේ බිරිඳ අන්තිමේදී ඔහුට ද්‍රෝහි වුණා. එතනින් පස්සේ තමයි මේ රිච්මන්ඩ් මාලිගාවේ විනාශයේ කතාව ආරම්භ වුණේ. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලා සේව් කරලා තියාගන්න. මොකද ඊළඟට දාන වීඩියෝ එක, ඒ කියන්නේ part 2 එකේ තමයි මේගොල්ලන්ගේ සම්පූර්ණ ආදර කතාව මම විස්තරාත්මකව ඔයාලට පැහැදිලි කරන්නේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම සේව් කරලා මාව ෆලෝ කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.